ශ්‍රේණිය දරුවොත් එක්ක අපි පහුගිය දවසේ කතා කරා මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඔබට මතක ඇති මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ ත්‍රිකෝණයක ඕනම ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තරයි ඉතිරි පාදයට සමාන්තරයි ඒ වගේම ඉතිරි පාදයේ දිගින් හරි අඩකට සමානයි කියලා අපි ඉගෙන ගත්තා. අන්න ඒ අර්ථය ඔබට අපි කිව්වා පළවෙනි අභ්‍යාසය කරන්නට කියලා. මම හිතනවා ඔබ කවුරුත් පළවෙනි අභ්‍යාසයේ ගැටලු විසඳලා ඇති ගණන් ටික හදලා ඇති. අද අපි අභ්‍යාසය සාකච්ඡා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. 11 එක අභ්‍යාසයේ යටතේ පළවෙනි ගානේ පළවෙනි කොටස අපි බලමු. මේ x වල අගය හොයන්න තමයි අපිට තියෙන්නේ. අපිට පේනවා ABC ත්‍රිකෝණයේ AB පාදයේ මධ්‍ය ලක්ෂය තමයි D. මේ පාද දෙක මේ කොටස් දෙක සමාන බව සලකුණු කිරීමෙන් කියන්නේ D මධ්‍ය ලක්ෂය කියලා. ඒ විදිහටම E මධ්‍ය ලක්ෂය. එහෙනම් DE කියන්නේ මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාව. මේ මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාව තුන්වෙනි පාදයේවත් ඉතිරි පාදයේ දිගින් හරි අඩකට සමාන වෙන්න ඕන. එහෙනම් අපි x වල අගය බලන්න 15 දෙකෙන් බෙදුවහම උත්තරය අපිට ලබා ගන්න පුළුවන්. වඩා හොඳයි මෙන්න මේ විදිහට පිළිතුරු ලියනවා නම් AD සමානයි DB දත්තය AE සමානයි EC ඒ දීලා තියෙනවා දත්තය එම නිසා DE සමානයි මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාව භාගයයි BC එහෙම වෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය යටතේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය එම නිසා DE සමානයි භාගය ගුණ කිරීම 15 උත්තරය 15න් භාගේ 7.5 සෙන්ටිමීටර. දැන් විභාගයේ කෙටි ප්‍රශ්න පත්‍රයේ එන්නේ ඒ කියන්නේ පළවෙනි කොටසේ පළවෙනි පත්‍රයේ පළවෙනි කොටසට මේ වගේ ගැටලු ආවම මේ විස්තර නැති වුණත් මේක 7.5 දෙකෙන් බෙදලා නම් තිබුණොත් ඔබට ලකුණු ලැබෙනවා. මොකද වඩා විධිමත් මේ විදිහට පිළිතුර සපයනවා නම් දෙවෙනි කොටසේ x හොයන්න තියෙන්නේ ABC ත්‍රිකෝණය මේක අපිට පේනවා AE සමානයි EB අර විදිහටම AD සමානයි DC එම නිසා අපිට කියන්න පුළුවන් BC සමානයි ED වගේ දෙගුණයක්. BC නේ x කියන්නේ x සමානයි 2ED. x සමානයි 2ED. එහෙම වෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඕන මෙතන වඩා හොඳයි AE සමානයි EB සහ AD සමානයි DC කියලා දෙලා තිබුණා. මෙන්න මෙතන මේ ඍජු කෝණයක් දාපු එක කිසිසේත්ම අවශ්‍ය නැහැ අනවශ්‍ය தත්ත්වයක්. පොතේ එහෙම තියෙනවා. නමුත් ඒක අවශ්‍ය නැහැ මෙතෙන්ට. එම නිසා x වලගේ බලන්න අපි දෙක ගුණ කරනවා මේ ED වලගේ වන 6. උත්තරය සෙන්ටිමීටර් 12යි. ඒ අපි කතා කරේ පළවෙනි ගානේ දෙවෙනි කොටස. අපි බලමු දෙවිතේ පළවෙනි ගානේ තුන්වෙනි කොටස. අපිට පේනවා අර කලින් වගේම x වලගේ හොයන්න තියෙන්නේ LP සමානයි PN. මොනවා පිළිමු LP සමානයි PN. දීලා තියෙනවා දීපු දේ දත්තය. ඊළඟට MQ සමානයි QN දත්තය. එම නිසා අපිට කියන්න පුළුවන් මේ මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාවේ දිග 2x ශ්‍රේණියකනේ. ඒක මෙන්න මේ 42කින් භාගය. එහෙම නැත්නම් 2x ශ්‍රේණියක වගේ දෙගුණයක්. 2x ශ්‍රේණියක වගේ දෙගුණයක් සමාන වෙනවා 42කට. 42කට. එහෙම වෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයයෙන්. මේ දෙක එහා පැත්තට ගෙනියන 2x ශ්‍රේණියක සමානයි ගුණ කිරීම දෙක බෙදීම දෙක වෙනවා. ඒ කියන්නේ 21යි. 2x ශ්‍රේණියක සමානයි 21යි 2x සමානයි 21 ධන 1 ඒ කියන්නේ 22යි එහෙනම් x සමානයි 22 බෙදීම 2 සෙන්ටිමීටර 11යි තුන්වෙනි කොටස උත්තරේ x වලගේ 11යි අපි බලමු දෙවෙනි ගණන තියෙනවා LMN ත්‍රිකෝණයක් අපිට කියලා තියෙනවා මේ පාදවල මධ්‍ය ලක්ෂ තමයි x y z කියන්නේ. එහෙනම් මේක මධ්‍ය ලක්ෂය නම් මේ දෙක සමානයි. මේ පාදයේ මධ්‍ය ලක්ෂය නිසා මේ දෙක සමානයි. මේ දත්ත අපිට රූප සටහනේ ලකුණු කරන්න පුළුවන්. මේ දෙක සමානයි මේක මධ්‍ය ලක්ෂය නිසා. අපිට කියලා තියෙනවා MN 8යි, NL 10යි, LN 12යි. මෙන්න මේ ත්‍රිකෝණේ පරිමිතිය සොයන්න කියලා. අපිට කියන්න පුළුවන් LZ සමානයි ZM. LZ සමානයි ZM. එක දීලා තියෙනවා. මධ්‍ය ලක්ෂය කියලා. ඒ වගේම LY සමානයි YA. ඒකත් දීලා තියෙනවා. එම නිසා මේ දෙක සමාන නම් මේක මධ්‍ය ලක්ෂය.
මේ දෙක සමාන නිසා මේක මධ්‍ය ලක්ෂ්‍ය. එහෙනම් ZY සමානයි භාගයයි MN. එම නිසා ZY සමානයි භාගයයි MN. එහෙම වෙන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. එලෙසම අපිට පේනවා XY සමානයි මේකේ මධ්‍ය ලක්ෂ්‍යනේ මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍යනේ. එහෙනම් XY සමානයි භාගයයි L. XY සමානයි භාගයයි L. තවද XZ මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය මේ පාදයේ මධ්‍ය XZ සමානයි භාගයයි L. XZ සමානයි භාගයයි L. අපි මේ තුනම එකතු කරොත් XY ධන ZY ධන XY ධන YZ සමානයි භාගයයි භාගය පොදුයි හැම එකටම MN ධන LM ධන LA. එතකොට මෙතෙන්ට ලියන්න පුළුවන් භාගය ගුණ කිරීම MN අපිට පේනවා 8යි LM අපිට පේනවා LM 12යි LN 10යි 10යි. එතකොට මේ ටික එනවා භාගය ගුණ කිරීම 12ට 20යි 10යි 30යි. උත්තරය 30න් භාගයක් 15. එහෙනම් XYZ ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර 15. අපි ලියුවා නම් හරි XYZ ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර 15. ඔබට පුළුවන් මෙන්න මේ විදිහට මෙච්චර විස්තර නැතුණත් කමක් නැහැ. කෙලින්ම අපිට MN 8 නිසා ZY 4යි. NL 10 නිසා NL 10 නිසා XZ 5යි. LM 12 නිසා YZ 6යි. ඊට පස්සේ තුන එකතු කරත් හරියි. අර මේක විධිමත් සාධනයටත් යන්න ඕන නිසා මම මේ විදිහට කරේ. මෙච්චර විස්තර ඕනේ සරලව කරන්නත් පුළුවන්. තුන්වෙනි ගණන අපිට ගණන දීලා තියෙනවා. හොඳට ගණන කියවන්න. ABCD චතුරස්‍රයේ ACBD විකර්ණවල දිග පිළිවෙලින් සෙන්ටිමීටර් 15ක් හා සෙන්ටිමීටර් 10ක් වෙනවලු. රූපය අපි අඳින්න ඕන. මම ඉස්සර වෙලේ AC විකර්ණය අඳිනවා. AC විකර්ණය. ඊට පස්සේ BD විකර්ණය. ඒක ඊට වැඩිය දිගින් අඩුයි. BD විකර්ණය, AC විකර්ණය, BD විකර්ණය. මේක 10යි. මේක 15ක් නේ. තරුණ චතුරස්‍රය. මේක මේ විකර්ණය 15යි මේක 10යි. මේක පාදවල මධ්‍ය ලක්ෂ්‍ය කිරීමෙන් ලැබෙන චතුරස්‍රයේ පරිමිතිය අහන්නේ. පාදවල මධ්‍ය ලක්ෂ්‍ය අපි ගමු PQRS කියන්නේ. PQRS මධ්‍ය ලක්ෂ්‍ය නම් ওই දෙක සමානයි. මේ දෙකත් සමානයි. මේ කොටස් දෙකත් සමානයි. මේ කොටස් දෙකත් සමානයි. දැන් මේ මධ්‍ය ලක්ෂ්‍ය කිරීමෙන් ලැබෙන චතුරස්‍රයක් මම දැනට එක මධ්‍ය ලක්ෂ්‍ය දෙකක් යා කරනවා. ඔකේ පරිමිතිය අහන්න. අපිට පුළුවන් මෙන්න මේ රූපේ ABD ත්‍රිකෝණය සැලකිල්ලට ගන්න. මම ලියනවා ACD ත්‍රිකෝණයෙහි AS සමානයි SD. SD එක දීලා තියෙනවා. ඒ වගේම CR සමානයි RD. මධ්‍ය ලක්ෂ්‍යය ඒකත් දත්තය. එම නිසා SR සමානයි භාගයයි AC. මධ්‍ය ලක්ෂ්‍ය දෙක මේ ත්‍රිකෝණේ පාදවල මධ්‍ය ලක්ෂ්‍ය දෙක යාකරන රේඛාව තුන්වෙනි පාදයෙන් හරියන. SR සමානයි භාගයයි AC. මොකක්ද? මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. එම නිසා SR සමානයි භාගය ගුණ කිරීම AC විකර්ණ දිග 15. ඒ කියන්නේ 7.5. 15 භාගයක් 7.5. එලෙසම PQ 7.5. එලෙසම මේ පැත්තේ ත්‍රිකෝණෙට ඔය මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය දුවත් PQ 7.5. තවද එපරිද්දෙන්ම මේ ත්‍රිකෝණය ගන්න. මේක යා කරන්න. මෙන්න මේක. අපිට පේනවා එයා මේ ත්‍රිකෝණය දිහා බැලුවොත් මෙන්න මේ BD විකර්ණයෙන් භාගය. BD විකර්ණය අපි දන්නවා 10යි. ඒකින් දෙකෙන් භාගයයි. එම නිසා PS සමානයි. ඒ වගේම
SR සමානයි 10න් භාගය. ඒ කියන්නේ 5යි. දෙකම 5. එහෙනම් PQRS की परिमितिය මධ්‍ය ලක්ෂ ව්‍යාකරණ චතුරස්‍රයේ परिमितिය PQRS ही परिमितिය सेंटीमीटर 7.5 सेंटीमीटर 5.2 7.5 15යි 5.2 10යි परिमितिය सेंटीमीटर 25. ඉතින් හතරවෙනි ප්‍රශ්නය රූප සටහන දීලා තියෙනවා මෙන්න මේ විදිහට. මේක සටහන් කරලා තියෙනවා මෙන්න මේ කොටස් දෙක සමාන බව. එහෙනම් මේ මධ්‍ය ලක්ෂ්‍ය මේ කොටස් දෙක සමාන බව. එහෙනම් Q කියන්නේ BC ගේ මධ්‍ය ලක්ෂ්‍ය. අපෙන් අහනවා AB 8යි BC 10යි. ABC ත්‍රිකෝණයේ පරිමිතිය 24 නම් BBQ ත්‍රිකෝණයේ පරිමිතිය AB 8යි. AB 8යි. එහෙමනම් අපිට කියන්න පුළුවන් AB 8යි. එම නිසා BP 4යි. ඒ මධ්‍ය ලක්ෂ්‍ය. ඒ වගේම අපිට දීලා තියෙනවා BC 10යි. BC 10යි. මේ දීලා තියෙනවා දත්තය. මේක දීලා තියෙනවා. එම නිසා BC ගෙන් භාගයයි BQ සෙන්ටිමීටර 10 බෙදීම 2 සෙන්ටිමීටර 5යි. BQ. ඊළඟට කියනවා ABC ත්‍රිකෝණයේ පරිමිතිය 24යි. ABC ගේ පරිමිතිය 24. එහෙනම් අපිට AC හොයන්න පුළුවන්. ABC ගේ පරිමිතිය 24 නිසා AC හොයන්න පුළුවන් 24න් අඩු කරනවා. මෙයා සෙන්ටිමීටර් AB 8ක්නේ. 8කුයි BC සෙන්ටිමීටර් 10ක්නේ. 10කුයි එකතුව. මෙන්න මෙයාගේ 8යි මෙයාගේ 10යි අඩු කරොත් මේ ඉතිරි එක්කෙන පරිමිතිය කියන්නේ පාද තුනේ වෙදිගනේ. එහෙනම් මෙයා හොයන්න 24න් පරිමිතිය 24න් මේ දෙන්නගේ දිගවල් අඩු කරනවා. මෙයා 8යි මෙයා 10යි. 10ට 18යි 24න් 18 අඩු කරාම 6යි. ඉතින් AC 6 නිසා PQ 3යි. එම නිසා PQ සමානයි सेंटीमीटर 3යි. 6 බෙදීම 2යි. එහෙම වෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. सेंटीमीटर 3යි. අපෙන් අහන්නේ මොකද්ද? පළවෙනි කොටසේ PBQ ත්‍රිකෝණයේ පරිමිතිය. එම නිසා PBQ ත්‍රිකෝණයේ පරිමිතිය PBQ ත්‍රිකෝණයේහි පරිමිතිය මෙයා 4යි. මෙයා 5යි. මෙයා 3යි. 4යි 5යි 9යි 3යි 12 සෙන්ටිමීටර් 12. දෙවෙනි කොටසෙන් අපෙන් අහනවා B කෝණය 40යි C කෝණය 65 නම් PQCA චතුරස්‍රයේ ඉතිරි කෝණ වලගේ. PQCA චතුරස්‍රයේ මේ PQCA චතුරස්‍රයේ ඉතිරි කෝණ වලගේ. ඔබ ඒක ලියන්න මොකක් කරන්න හිතෙන්නවා. ඔබ දන්නවා මෙන්න මේ PQ සමාන්තර වෙනවනේ AC ට. PQ සමාන්තර වෙනවා AC ට. දැන් අපිට ඒ කෝණය කොහොමදත් හොයන්න පුළුවන්. ඒ කෝණය හොයන්න පුළුවන් මේ ලොකු ත්‍රිකෝණය දිහා බැලුවම ඒ කෝණය හොයන්න පුළුවන් පහසුවෙන්ම මේ දෙවෙනි කොටස. ඒ කෝණය හොයන්න පුළුවන් 180න් අඩු කරනවා. ත්‍රිකෝණයේ කෝණ තුන 180යි. මේ ඉතිරි කෝණ දෙක එකතු 65 ධන 40. 65 40 105 180 105 කරුණාම 75. ඒ කෝණය 75. මෙයා 75. එතකොට අපි දන්නවා PQ සමාන්තරයි AC ට. PQ සමාන්තරයි AC එහෙම වෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. PQ සමාන්තරයි AC. එතකොට මෙන්න මේ දෙක මිත්‍ර කෝණ. මේක සමාන්තරයි. සමාන්තර රේඛා දෙකක් තීර්යක රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන මිත්‍ර කෝණ පරිපූර්ණකයි. මිත්‍ර කෝණ දෙක එකතුව 180. එහෙනම් APQ බලන්න. APQ බලන්න. APQ ගේ අගය බලන්න 180කින් අඩු කරනවා මේ කෝණය 75. 75යි උත්තරය අංශක 105යි. ඔය විදිහටම PQC කෝණය බලන්න අපි කරන්නේ 180න් 65ක් අඩු කරනවා. එතන එනවා 115ක්. Q කෝණය 115ක් වෙනවා PQC කෝණය. Q කෝණය 115. අන්න ඒ විදිහට අපිට මේ චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ වල අගය හොයන්න පුළුවන්. ඒ අපි කතා කරේ 4 වෙනි ගන්න. බලමු අපේ අභ්‍යාසයේ 5 වෙනි ගන්න. රූපයේ දැක්වෙන PQR හා PQR ත්‍රිකෝණයේ QR හා QP පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් M හා L වේ. QR එකතු කිරීම QP 16යි PR 2යි A
ඒ වගේම LNB ඒ වගේම n කෝණය 90 බව දී ඇත. n කෝණය 90 බව දීලා තියෙනවා. LMRP චතුරස්‍රයේ පරිමිතිය A හා B ඇති. LMRP චතුරස්‍රය කියන්නේ මේක. එතකොට අපිට පැහැදිලිව කියන්න පුළුවන් LMRP චතුරස්‍රයේ පරිමිතිය. මේකේ පරිමිතිය. අපිට පේනවා QR එකතු කිරීම QP 16 නම් අපිට ඒකෙන්ම ලියන්න පුළුවන් භාගයයි QR එකතු කිරීම භාගයයි QP සමානයි 8යි. භාග ගත්තම 8. භාගයයි QR කියන්නේ ඔබ දන්නවා MR. එනම් MR QR ගෙන් භාගය MR නේ. QM ගන්න පුළුවන්. මම ගන්න MR. භාගයයි QP කියන්නේ QP ගෙන් භාගය LP. LP 8යි. ඔන්න දැන් අර කියන චතුරස්‍රයේ පාද දෙකක එකතුව හොයාගත්තා. මෙයයි 8යි. දැන් අපි දන්නවා MN L වල අගය. ML අගය වෙන්නේ PR ගේ අගයෙන් භාගයයි. ML සමානයි භාගයයි PR. එහෙම වෙන්නේ මධ්‍ය ලක්ෂණ ප්‍රමේය අනුව. ඒ කියන්නේ භාගය මුල කිරීම PR වෙනකොට 2යි දීලා තියෙන නිසා භාගය මුල කිරීම 2යි. 2ට 2 කොහොම එහෙනම් ML කියන්නේ A. ML කියන්නේ A. දැන් ඉතින් පාද හතරම හරිනේ. එම නිසා LMRP පරිමිතිය එම නිසා LMRP පරිමිතිය මේ දෙක එකතු අපිට 8 එකතු කිරීම මෙයාගේ අගේ A එකතු කිරීම 2යි උත්තරය 2යි A ධනය 3යි A 3යි A ධන 8යි 3යි A ධන 8යි අපි දීලා තියෙනවනේ සෙන්ටිමීටර වලින් ඔව් ඒ නිසා සෙන්ටිමීටර ඒ වගේම ඒකේ දෙවෙනි කොටසේ අහනවා LMRP වර්ගඵලය ටිකක් ලේසි LMRP වර්ගඵලය මේක ත්‍රපීසියමක් අපි කියනවා ඉස්සර මේක ත්‍රපීසියමක් කියලා අපි දන්නවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව LM සමාන්තර වෙනවා RP ට LM සමාන්තරයි RP ට LM සමාන්තරයි RP ඒක මධ්‍ය ලක්ෂ ප්‍රමේය මේක මධ්‍ය ලක්ෂ දෙක ආකාර රේඛාව නිසා මේක සමාන්තරයි එම නිසා LMRP කියන්නේ ත්‍රපීසියම එම නිසා LMRP ත්‍රපීසියමේ වර්ගඵලය ත්‍රපීසියම අපේ ත්‍රපීසියමක් කියලා කියන්නේ වර්ගඵලය සමාන්තර පාද දෙක එකතුව බෙදීම 2 ගුණ කිරීම දෙක අතර ලම්බ ඔබ දන්නවා මේක A එකතු කිරීම 2යි A බෙදීම 2 ගුණ කිරීම ඒ දෙක අතර ලම්බුස B එතකොට එනවා උඩ එනවා A එකතු කිරීම 2යි A කියන්නේ 3යි එක B ගෙන් ගුණා 3යි AB බෙදීම 2යි වර්ග සෙන්ටිමීටර් ඒ පස්වෙනි ගන්න දෙවොතේ අපි 11 එක අභ්‍යාසයෙන් ගණන් 5ක් සාකච්ඡා කරා ඊතුරු ගණන් තුන අපි ඉදිරි දවසක සාකච්ඡා කරමු දැන් මම බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක අනුමේය සාධනයන් කරන්න ඔබේ 11 දෙක අභ්‍යාස මාලාවේ තියෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය භාවිතා කරලා කරන වෙනත් සාධනයන් එතකොට මේ ප්‍රමේය භාවිතයෙන් කරන වෙනත් සාධනයන් වලට අපි කියනවා අනුමේය සාධනයන් කියලා. ඒත් අනුමේය සාධනයන් යටතේ මම ගණන් දෙකක් විතර ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ යටතේ මම මුලින්ම තෝරගත්ත 11 දෙකේ දෙවෙනි ගණන. දැන් ඔබ මතක් කරන්න ඕන මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඒ විධිමත් සාධනය ඔබේ පෙළපොතේ තියෙනවා. ඒ නිසා කරුණාකරලා ඒ විධිමත් සාධනය ඔබ පෙළපොත බලලා ඒක කරන්න පුරුදු වෙන්න. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විධිමත් සාධනය. ඒ මධ්‍ය ලක්ෂ ප්‍රමේය තුලින් කරන තවත් සාධනයන් අපි මේ ගැටළු වලදී සාකච්ඡාවට ලක් කරනවා. ඒ කියන්නේ අනුමේය සාධනය. බලන්න දෙවෙනි ගානට උපසටහනක් දීලා ඒක මෙන්න මේ විදිහට විස්තර කරනවා. රූපයේ දැක්වෙන PQR ත්‍රිකෝණයේ QPR කෝණයේ සමච්ඡේදකයට QPR කෝණයේ සමච්ඡේදකේ නම් මේ කොටස් දෙක සමානයි. මේ කොටස් දෙක සමානයි. QPR කෝණයේ සමච්ඡේදකයට QR පාදයේ S හිදී හමුවන්නේ PS ලම්බකයි QR මොනකයි? PS ලම්බකයි QR. එහෙනම් මේක ඍජු කෝණයක්. මේ පැත්තත් ඍජු කෝණයක්. ලම්බක වන පරිදි. QT හි මධ්‍ය ලක්ෂය F වේ. QT හි මධ්‍ය ලක්ෂය F. එහෙනම් මෙන්න මේ කොටසට මේ කොටස සමානයි. මේ කොටසට මෙන්න මේ කොටස සමානයි. මේ සම්පූර්ණ දිගට මේ සම්පූර්ණ දිග සමානයි.
fs සමාන්තරයි tr බව පෙන්නන. ඒක කියනවා fs සමාන්තරයි කියලා tr ට පෙන්නන. ඉතින් ඔබට මේක කරන්න තියෙන්නේ මෙහෙමයි. සාධනය අපි කරමු. සාධනය. දැන් අපි දන්නවා මේ ත්‍රිකෝණයේ fs සමාන්තර වෙන්නේ tr ට. මේක මේ ත්‍රිකෝණයේ මේ පාදයේ මෙන්න මේ මධ්‍ය ලක්ෂ්‍ය බව පේනවා. මෙන්න මේකත් මධ්‍ය ලක්ෂ්‍යය කියාගත්තොත් එහෙනම් අනිවාර්යයෙන්ම මේ මධ්‍ය ලක්ෂ්‍ය දෙක යාකරන fs රේඛාවට තුන්වෙනි පාදයේ ඒවා tr ට සමාන්තරයි කියන්නේ. එහෙනම් මම උත්සාහ කරනවා කොහොම හරි s මධ්‍ය ලක්ෂ්‍යය කියන්නේ එහෙම නැත්නම් qs සමාන sr කියලා. මට පේනවා pqs කියන ත්‍රිකෝණයත් prs කියන ත්‍රිකෝණයත්. pqs ත්‍රිකෝණය ඒ වගේම prs ත්‍රිකෝණය. pqs ත්‍රිකෝණය prs ත්‍රිකෝණය. බලන්න මේ ත්‍රිකෝණ දෙක දිහා බැලුවොත් අපිට පේනවා මේ කෝණයට මේ කෝණය සමානයි දත්තේ. කෝණ සමච්ඡේදනේ. මේ කෝණයට මේ කෝණය සමානයි ලම්බක නිසා ඍජු කෝණ. ඔන්න දැන් මේ ත්‍රිකෝණ දෙකේ කෝණ යුගල දෙකක් සමානයි. පොදු පාදයකුත් තියෙනවා. එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සම. කෝප අවස්ථාවල අපි ඒක කරමු. එහෙනම් අපිට ලියන්න පුළුවන් QPS කෝණය. QPS කෝණය සමානයි RPS. ඒක දීලා තියෙනවා. ඒ වගේම PSQ කෝණය සමානයි PSR කෝණය. හේතුව ඍජු කෝණ. නැත්නම් දත්තය. ඍජු කෝණ ලම්බකයිනේ. ඊළඟට PS පොදු පාදය. PS සමානයි PS පොදු පාදය. එම නිසා PQS ත්‍රිකෝණයත් PRS ත්‍රිකෝණයත් අංග සම වෙනවා කෝපාවස්ථාවේ. එම නිසා ත්‍රිකෝණ දෙකක් අංග සම නම් ඉතිරි අනුරූපාංග අපි සාධනයට යොදා නොගත් ඉතිරි අනුරූපාංග සමාන වෙනවා. එහෙනම් මේ කෝණ ඉදිරියෙන් තියෙන QS පාදයට ඊටම සමාන කෝණ ඉදිරියෙන් තියෙන SR පාදයේ අනුරූප පාදය සමාන වෙනවා. තවද අපිට පේනවා QF සමාන FT. එහෙම දීලා තියෙනවා අපිට දත්තය. දැන් ඔබට පේනවා මෙන්න මේ QRT ත්‍රිකෝණේ අපි ඔප්පු කරා QS සමාන SR. අපිට දීලා තියෙනවා QF සමාන FT. එහෙනම් මේ දෙක සමාන නම් මේක මධ්‍ය ලක්ෂ්‍ය. මේ දෙක සමාන නිසා මේක මධ්‍ය ලක්ෂ්‍ය. එම් නිසා මධ්‍ය ලක්ෂ්‍ය දෙක යාකරන රේඛාවන FS සමාන්තර වෙන්න ඕන කාටද? TR. මේක තමයි සාධනය කරන්න තියෙන්නේ. 11 දෙකේ දෙවෙනි ගාන තමයි ඒ සාකච්ඡා කරේ අනුමේය සාධනය. අපි අනුමේය සාධනයට ඊළඟට සාකච්ඡා කරමු 11 දෙක අභ්‍යාස මාලාවේ 5 වෙනි ගාන. මෙන්න මේකේ දීපු විස්තරය තමයි දී ඇති ABC ත්‍රිකෝණයේ AB AC පාදවල මධ්‍ය ලක්ෂ්‍ය Q හා R. AB ගේ මධ්‍ය ලක්ෂ්‍ය Q, AC ගේ මධ්‍ය ලක්ෂ්‍ය R. AQ AR රේඛාවල මධ්‍ය ලක්ෂ්‍ය P හා S වේ. AQ AR වල මධ්‍ය ලක්ෂ්‍ය P හා S. එහෙනම් මේ දෙක සමානයි. මේ දෙකත් සමානයි. මම ඉස්සෙල්ලා දත්තේ ලකුණු කරේ නැහැ. අපිට ඔප්පු කරන්නලු 4යි PS සමානයි BC බව. ඒ කියන්නේ BC ගේ දිග PS වගේ 4 ගුණයක් බව. සාධනයේ අර්ථය මෙහෙම අපිට කරන්න පුළුවන්. මෙවැනි ගැටලු වල සාමාන්‍යයෙන් දත්තයක් ලියනවා. දන්න කරුණු ටික. ඒක ලියනවා නම් වඩා හොඳයි. එහෙම දත්තය ලියනවා නම් ලියන්න වෙන්නේ ABC ත්‍රිකෝණයේ AB AC පාදවල මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙලින් Q හා R. එහෙම නැත්නම් ABC ත්‍රිකෝණයේ AQ සමානයි QB, AR සමානයි RC. ඒ වගේම AP සමානයි PQ, AS සමානයි SR. ඒක ලියවන නැති. සාධනය කළ යුත්තේ මේ. සාධනය යටතේ මම කියනවා AP සමානයි PQ. දත්තය. PQ එක දීලා තියෙනවා දද්දය දත්තය. ඊළඟට AS සමානයි SR. AS සමානයි SR. ඒකත් දත්තය. එම නිසා PS සමානයි භාගයයි QR. එහෙම නැත්නම් QR සමානයි 2යි PS. එම නිසා QR සමානයි 2යි PS. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය අනුව. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය දෙක යාකරන රේඛාව ඉතිරි පාදයෙන් හරියට. ඉතින් ඒක මනිත් පැත්තට ගියද හැකි ඉතිරි පාදය මධ්‍ය ලක්ෂ්‍ය යාකරන රේඛාව වගේ දෙගුණයක්. එලෙසම
ඇත්ත එමෙන්ම එපරිද්දෙන්ම ABC ත්‍රිකෝණයෙහි ඔබට මතක ඇති දත්තේ තියුණා AB ගේ මධ්‍ය ලක්ෂය Q කියලා. AC ගේ මධ්‍ය ලක්ෂය R කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් ABC ත්‍රිකෝණයෙහි BC සමානයි 2යි කිව්වා. BC සමානයි 2යි QR. ඒත් මධ්‍ය ලක්ෂ කෝණය. එම නිසා BC සමානයි 2 ගුණ කිරීම QR වෙනකොට මම ලියනවා 2යි PS. එහෙනම් BC සමානයි 4යි PS. ඔප්පු කළ යුත්තේ ඔව්. මේ පස්වෙනි ගණන. දැන් ඔබ මේ අනුමය සාධනයන් කරලා මේ අභ්‍යාසය 11 ඉතිරි ගණන් තව 3ක් තියෙනවා. 11 ඉතිරි ගණන් 3ක් තියෙනවා. ඒ තමයි පිටු අංක 26 පිටුව 26 පිටුව ගණන් 3ක් තියෙනවා. ඒ වගේම 11 දෙක අභ්‍යාසය ඒක තියෙනවා. දැන් මම සාකච්ඡා කරා ගණන් දෙකක් ඔබට ඉතිරි වෙලා තියෙනවා 1 3 4 6 1 3 4 6 ගැටලු 1 3 4 6 ගැටලු ඒවා ඔබට දකින්න ලැබෙනවා පිටු අංක 28 29 පිටු. ඒකම මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයට අදාළව ක්‍රියාකාරකමක් තියෙනවා පිටු අංක 30 ක්‍රියාකාරකම 2. පිටු අංක 30 තියෙන ක්‍රියාකාරකම 2 පිටුව 30. මේකත් කරලා සූදානම් වෙන්න ඊළඟ දවසේදී අපි මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඉතුරු කොටස් ටික සාකච්ඡා කරලා අපි බලමු. පුළුවන් තරම් වැඩි ගැටලු සංඛ්‍යාවක් සාකච්ඡා කරන්න මිශ්‍ර අභ්‍යාසයක් තියෙනවා. විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. පුළුවන් තරම් ගැටලු සාකච්ඡා කරන්න බලමු අපි ඊළඟ දිනේදී. ඔබ මේ ගණන් හදලා පුළුවන් තරම් ගණන් හදලා අනුමය සාධනයන් කළා විලෝමයක් අධ්‍යයනය කළා විලෝමය ගණන් හදලා සූදානම්මින් ඉන්න තවත් දවසක අපි හමු වෙමු. එතෙක් ඔයාලා හැමෝටම ආයුබෝවන්.